ඒකයි 1980 50 වෙනි MCQ එක. ඉතින් කොටුවක්. කොටුවක් කියන්නේ ඝනකයක් වගේ එකක් තියෙන්නේ. මේක ඇදුවත් හරිද? ඔව් සර්. උත්තරය ආවද? ඔව්. කොහොමද ඇදුවේ? ඒ කියන්නේ මේ ඒ ලක්ෂයෙන් ධාරාවක් ගමන් කරලා ඒකෙන් මේ VAB හොයාගෙන ඒකට V සමානයි IR ආදේශ කරා. ඈ? අයිසර් කියන්නේ? ඒ ලක්ෂයෙන් I කියලා ධාරාවක් යනවා කියලා ගත්තා. සර් ඔව්. මං හැදුවේ වෙන විදියකට. ඔයා මොකද ඇදුවේ? මම හැදුවේ අර මේ එදා සර් කියලා දුන්නේ වගුව ගහලා හදන්න. ඔව්. ඒක අරගෙන. මේ වගේ තරගෙන B තියෙන්නේ. දැන් මේ හැම ප්‍රතිරෝධයක්ම R. හරි ඊට පස්සේ මම මේක හදන්න යන්නේ මේ හැම අන්තියකටම අකුරු ටිකක් දාගෙන යනවා. මෙතෙන්ට මොනවා හරි C, මෙතෙන්ට D, මෙතෙන්ට E, මෙතෙන්ට F, මෙතෙන්ට G, මෙතෙන්ට H. ඔය විදිහට අකුරු ටිකක් දාගෙන යනවා. ඊට පස්සේ A සිට දුරයි B සිට දුරයි. A සිටයි B සිටයි කෙටිම දුර වල ටික ගන්නවා. දුරු ටික මෙහෙම දානවා C, D, E, F, G. H එකකුත් තියෙනවා. H. C ලක්ෂයට A ඉඳලා තියෙන කෙටිම දුර. C ලක්ෂයට A වල ඉඳලා R දුරක් තියෙන්නේ පොඩිම පාර. B ඉඳලා තියෙන කෙටිම දුර 2R එකක් තමයි අහුවෙන්නේ. D වල ඉඳලා A පැත්තට තියෙන 2R පොඩිම පාරේ ප්‍රතිරෝධය. B පැත්තට R දුරකින් යන්න පුළුවන්. E ලක්ෂයට B පැත්තට R A පැත්තට 2R හම්බෙන කෙටිම දුර. B පැත්තට R A පැත්තට 2R. ඊට පස්සේ
F A පැත්තට R B පැත්තට 2R G A පැත්තට 2R B පැත්තට R H A පැත්තට R B පැත්තට 2R එතකොට විභව සමාන ලක්ෂ සෙට් එකක් අහු වෙනවා මෙයාගේ විභවයයි මෙයාගේ විභවයයි මෙයාගේ විභවයයි සමානයි ඊට අමතරව මෙයාගේ විභවයයි මෙයාගේ විභවයයි මෙයාගේ විභවයයි සමානයි එතකොට ඔය අකුරු මේ අකුරු තුනටම මට C කියලා දාගත හැකියි නෑ F තියෙන තැනටත් මම C කියලා දානවා H තියෙන තැනටත් මම C කියලා දානවා ඊට පස්සේ D E G කියන තුනටම එක අකුරක් දාත හැකියි E තියෙන තැනටත් මම D කියලා දානවා G තියෙන තැනටත් මම D කියලා දානවා හරි දැන් ඔය අකුරු ටික විතරයි තියෙන්නේ ඔන්න A තියෙනවා A B අතර තමයි සමග ප්‍රතිරෝධය හොයන්න ඕනේ මැදින් තියෙනවා C D කියලා අකුරු දෙකක් දැන් ඔක්කොටම හරි දාගෙන දාන්න යන්න තියෙන්නේ මෙයා CD අතර හැම එකම මාර්නේ මෙයා BD අතර මෙයා BD අතර මෙයා CD අතර මෙයා CD අතර මෙයා AC අතර මෙයා AC අතර මෙයා CD අතර මෙයා BD අතර මෙයා CD අතර මෙයා CD අතර හරිද ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා මෙයා AC අතර 12යිනේ දාර 12යිනේ තියෙන්නේ. එතකොට සමග ප්‍රතිරෝධය එනවා. මෙතනින් R බෙදීම 3ක් එනවා. මෙතනින් R බෙදීම 6ක් එනවා. මෙතනින් R බෙදීම 3ක් එනවා. මේ තුන එකතු වෙනවා. පොදු හරය 6 ගත්තම මෙතන 2යි R. මැද R. මෙතන 2යි R. පායි R බෙදීම 6යි. පේන්නේ නැහැනේ. මේ තුන සුළු කරාම 5යි R බෙදීම 6ක් එනවා. සමගය. සර් එකයි ඕම් නේද? ආ හැම එකම මගේ එකයි කියලා තියෙන්නේ. එතකොට R ට 1 දාන්න. 5 බෙදීම 6යි. සමගය. මේ ලක්ෂවල එහෙම අර නිකන් හිතුණා කියලා එහෙම ගන්න බෑ. එහෙම හිතනවා. එහෙම වැරදෙන්න ගණන් දෙනවා. ඒකෙන්ද මේ ඔයාගේ ඔය තියරි එක හැමතැනටම හරියන තියරි එකක් නෙමෙයි. ඒක සමහර ගණන් වලට හරියනවා. සමහර ගණන් වලට විතරක් හරියනවා නම් මම ඒක එහෙම උගන්වන්නේ නැහැ. මොකද එතකොට පැටලෙනවානේ. ඔයාලටත් ඒක කන්ෆියුස් වෙනවා. ගණන් වල සමහරක් ඒවාට හරියනවා සමහරක් ඒවාට වැරදෙනවා. එහෙම ඒව තියෙන විදියක් නැහැනේ. මේ එහෙම පාවිච්චි කරන්න බෑ හොඳේ. එහෙම අර හිතන විදියට සමමිතිකයි නම් කියන්නේ ඔයාලට හම්බෙන ගොඩක් ගණන් වල සමහර විට ඕක හරියන්න පුළුවන්. හැබැයි හැම එකකටම හරියන්නේ නැහැ. උදාහරණයක් මේක. මේකට හරියන්නේ නැහැ නේද? එහෙම නිකන් හිතුණයි කියලා දාන්න බෑ. එහෙම දාන්න එපා. ඒක හරි කැතයිනේ තර්කානුකූල බවක් නැහැනේ. දැන් 82
සූ දෙවෙනි ගානේ මේ ප්‍රතිරෝධ 100ක් විතර තියෙනවා. පායනෝක අඳින්න. ඔහම මේ පැත්තට ප්‍රතිරෝධ තියෙනවා 100 ගානේද මන් දන්නේ 6ක්ද කොහෙද තියෙන 1 2 3 4 5 6ක් තියෙනවා මේ පැත්තටත් 1 2 3 4 5 6ක් තියෙනවා 1 2 9 4යි 5යි 6ක් තියෙනවා ඒතොර 6කින් මේ පැත්තට සෙට් වෙනවා ඊට පස්සේ මේ පැත්තට ඔය වාගේ උදා එන කරදර විදියට තියෙන මෙන්න මේකයි මේකයි මේ ගණන් මට උගන්වලා තියෙනවා එක එක සර්ලා එක එක විදියට අදන තව ක්‍රම තියෙන්න පුළුවන් හැබැයි ඒ ක්‍රමේ මොකක් වුණත් කමක් නැහැ ඒ ක්‍රමේ හැමතැනම හරියන්න ඕනේ දැන් ඊට පස්සේ මෙන්න මේ මැදින් තමයි මේ කරදර ප්‍රතිරෝධ සෙට් එක තියෙන්නේ මේ මැදින් මෙහෙම අර ධාරා විද්‍යුතේ කොහේ හරි පන්තියට ගිහලා තියෙනවා නම් මේ ගාන හදලා ඇති ඉතින් දැන් මෙන්න මේ කළු පාට ප්‍රතිරෝධ සෙට් එක තමයි අයින් වෙන්නේ අයින් වෙන්න කියන්නේ මෙන්න මෙහෙමයි මෙහෙම දිගට තියෙනවා තව ප්‍රතිරෝධ මේ පැත්තට තව තියෙනවා මේක මට දැන් දින්න එන කම්මැලි විපා වෙනවා මෙහෙම තව මේ මැදින් ප්‍රතිරෝධ සෙට් තියෙනවා එහෙම දැන් ඔය බැටරියෙන් ඇද ගන්න ධාරාවනේ හොයන්න ඕනේ ඒකට පද්ධතියේ සමක ප්‍රතිරෝධය කියන එක තමයි හොයන්න ඕනේ දැන් මේන් බලන්න මෙන්න මේ හැම හන්දියකටම මම නිකන් අකුරු දානියොත් 1 මේක 2 මේක 3 අර 4 5 6 මේක එතකොට 7 මේක 8 ඔහම නිකන් හිතන්න දැම්මා කියලා දැන් එතකොට මේ දෙන්න සෙට් වෙලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂය මොකක් හරි මම මෙහෙම A කියලා දාලා ලක්ෂයක් දාගත්තොත් මෙහෙම B කියලා ලක්ෂයක් දාගත්තොත් ඔය AB අතරනේ ඔය ප්‍රතිරෝධ සෙට් එක සෙට් වෙලා තියෙන්නේ A වලට 1 කියන ලක්ෂයේ ඉඳන් තියෙන කුඩාම ප්‍රතිරෝධ දුර කොතරද ඕම් 51ක් විතරයි තියෙන ඕම් 50යි දෙකේ ඉඳලා තියෙන ප්‍රතිරෝධ දුරත් ඕම් 50යි කෙටිම එක B වලට 1 කියන ලක්ෂයේ ඉඳලා තියෙන කෙටිම ප්‍රතිරෝධ දුර මේ 1යි 2යි 3යි 4යි 5යි ප්‍රතිරෝධ 5යි 2 ලක්ෂයේ ඉඳන් ප්‍රතිරෝධ 5යි 3 ලක්ෂයේ ඉඳනොත් ප්‍රතිරෝධ 5යි එතකොට අර වගු ගහ කරන්න බෑ එතකොට වෙලා යනවනේ දැන් මේක දැක්කට පස්සේ විභව සමාන ලක්ෂ හිතෙන් ගන්න බලන්න එතකොට ඒ විදිහට හිතෙන් ගත්තන් පස්සේ ඔයාලට තේරෙයි මෙන්න මේ ලක්ෂයයි මේ ලක්ෂ සෙට් එකේම A ලක්ෂයට තියෙන ප්‍රතිරෝධ දුරවලුයි B ලක්ෂයට තියෙන ප්‍රතිරෝධ දුරවලුයි සමානයි. එතකොට මේ සෙට් එකම සමාන විභව සමාන ලක්ෂයෙන් මේ ප්‍රතිරෝධ අයින් වෙනවා. දැන් මේ ලක්ෂය බලන්න මේ ලක්ෂයට A වල ඉඳන් තියෙන ප්‍රතිරෝධ දුර මේ ප්‍රතිරෝධ දෙකයි තියෙන්නේ. කෙටිම ප්‍රතිරෝධ දුර. B ලක්ෂයට ප්‍රතිරෝධ 4ක් තියෙනවා. 8කටත් එහෙමයි. මේ පැත්තට 2යි පොඩිම දුර. මේ පැත්තට 4යි. එතකොට 7 8 ඔය කියන ලක්ෂත් විභව සමාන ලක්ෂ. මේ ලක්ෂවලත් විභව සමානයි. මේ පැත්තට තියෙන ප්‍රතිරෝධ දුර මේ ප්‍රතිරෝධ 3ක් මේ පැත්තට 3යි. මේ පැත්තට 3යි මේ පැත්තට 3යි. එතකොට මේ කියන ලක්ෂවලත් විභව සමානයි මේ ප්‍රතිරෝධ අයින් කරතයි කියන්නේ. ඔන්න ඔය තියරි එකෙන් ප්‍රතිරෝධ ටික අයින් කළා දැම්මට පස්සේ මේ පැත්තට එකක R කියලා හිතුවොත් එම 6යි R ඒව 6ක් සමාන්තරගතව තියෙනවා. එතකොට සමග ප්‍රතිරෝධය R කියලා එනවා. ඒ කියන්නේ එක ප්‍රතිරෝධයක අගයට සමානයි. එක ප්‍රතිරෝධයක අගය ඕම් 50යි ඊට පස්සේ ගාන හදන විදියයි කියලා දෙන්න දෙයක් නැහැ නේ. අනේ ප්‍රතිරෝධ දුර ක්‍රමය පාවිච්චි කරලා තමයි විභව සමාන ලක්ෂ ටික මම අඳුරගත්තේ. මේක 2640 මේ හැම ප්‍රතිරෝධයකම අගය කැපිටල් R කියලා දීලා තිනවා XY අතර සමග ප්‍රතිරෝධය තමයි හොයන්න තියෙන්නේ. දැන් මේ වගේ ගාණක් හදද්දී මේ සම්බන්ධක කම්බියකින් මේ ලක්ෂ ටික මේ හන්දි ටික සෙට් වෙලා තියෙන්නේ. එතකොට මම මේ කළු පාට තිත
දාලා මාක් කරපු හැම ලක්ෂයකම විභවය y. මෙතන ඉඳන් මෙතනට විභව බැස්මක් නැහැනේ y. මේ පාරෙන් ගියොත් විභව බැස්මක් නැහැ y. y. මේ හැම කළු පාට ලක්ෂයකම විභවය y. ඒ සම්බන්ධ කම්බියක් මගේ සෙට් එකනේ කොහෙට හරි. ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු ටිකක් දාගන්න ගියොත් මෙහෙම මෙන්න මේ රතු පාට ඩොට් ටික දාගත්ත ලක්ෂ ටික තියෙනවා. ආයෙ ඉතින් මැද ලක්ෂය x නේ තියෙන්නේ. මේ සෙට් එකට ඉංග්‍රීසි අකුරු ටිකක් දාගත්තොත් මං A B C D E කියලා අර වගු ගහ විභව සමාන ලක්ෂ හොය ඉන්න වෙලාවක් නැහැ. MCQ එකක් නේ. දැන් බලන්න අපි බලන්න ඕනේ මෙහෙමනේ. x සිට දුරයි තියෙන කෙටිම දුරයි y සිට කෙටිම දුරයි. ලක්ෂ ටිකේ. දැන් හිතෙන් දාන්න A B C D E පහයිද තියෙන්නේ. ඔය පාට හිතෙන් බලන්න. A ට x වල ඉඳලා කෙටිම දුර r එකක්. y වල ඉඳලා කෙටිම දුරත් r එකක්. B ට x වල ඉඳලා r එකක්. y වල ඉඳලා r එකක්. C ට x වල ඉඳලා r එකක්. y වල ඉඳලා r එකක්. D ට x වල ඉඳලා තියෙන කෙටිම දුරත් r එකක්. y වල ඉඳලා තියෙන කෙටිම දුරත් r එකක්. E ට x වල ඉඳලා තියෙන කෙටිම දුරත් r එකක්. y වල ඉඳලා තියෙන කෙටිම දුරත් r එකක්. එතකොට හැම එකක්ම r ඔහොමනේ එන්නේ. ඒ කියන්නේ මේ සෙට් එකම විභව සමාන ලක්ෂ සෙට් එකක්. විභව සමාන ලක්ෂ සෙට් එකක් නම් හැම ලක්ෂයකටම මට A කියලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ නේ. දැන් ප්‍රතිරෝධ දුර ක්‍රමය මේම ලියලිය ගත්ත ඇති දැන්. දැන් හිතෙන් දාන්න බලන්න. හිතෙන් දාන්න බැරි ඒවාක් තියෙනවා. දැන් මේ වගේ ඒවාට හිතෙන් දාලා ගත හැකියි. ලක්ෂ ගොඩක් තියෙනවා නම් හිතෙන් දාලා අනිවාර්යෙන් ගන්න පුළුවන්. මොකද විනාඩි 2යිනේ දෙන්නේ MCQ එකට. දැන් ඉතින් මේකේ තියෙන්නේ ලක්ෂ 3යි. x තියෙනවා. අනිත් පැත්තේ කොනේ y තියෙනවා. මැද a තියෙනවා. එච්චරයි වෙන මොකක්වත් නැහැනේ. දැන් මේ සෙට් එකම තියෙන්නේ XA අතර. XA අතර තියෙනවා ප්‍රතිරෝධ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. XA අතර ප්‍රතිරෝධ 10ක් තියෙනවා. එතකොට R ප්‍රතිරෝධ 10ක් සමාන්තරගතව තියෙනවා නම් සමකය කෙලින්ම දාලා ගත හැකි R බෙදීම 10යි කියලා. දැන් මෙන්න මේ පහම දැන් විභව සමාන ලක්ෂ අතර තියෙන ප්‍රතිරෝධය අයින් කරත හැකිනේ. ඒකින්ද මේවා අයින් වෙනවා. මේවා නෑ දැන්. මේ ටික නෑ. විභව සමාන ලක්ෂ අතර තියෙන ප්‍රතිරෝධ ටික අයින් කරලා දාන්න. දැන් මේ ප්‍රතිරෝධ පහම තියෙන්නේ AX අතර. 1යි 2යි 3යි 4යි පහම තියෙන්නේ AX අතර. AY අතර තමයි ප්‍රතිරෝධ 10ක් තිබුණේ. එතකොට එයා R බෙදීම 10යි. AX අතර තියෙන ප්‍රතිරෝධ 5. ඒක සමගය R බෙදීම 5යි. R බෙදීම 5යි R බෙදීම 10යි. පොදු හරය 10 ගන්නෝ. 2යි R ධන R 3යි R. මේක ආන හදන්න මම ක්‍රම 3ක් කියලා දෙන්නම්. ක්‍රම 3ක් නෙවෙයි ක්‍රම 2ක් කියලා දෙන්නම්. ක්‍රම 2ක් කියලා දෙන්නම්. දැන් මේක බලන්න මේ ගානේ දැන් මෙතෙන් ඉඳන් මෙතනට තියෙන සම්බන්ධ කම්බියක් ඉඳන් මෙතන මට A ලක්ෂය කියලා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එදිනම් මෙතනට තියෙන සම්බන්ධ කම්බියක් ඉඳන් මෙතන B ලක්ෂය කියලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑනේ. දැන් බලන්න දැන් මෙතන සමමිතිකයි වගේ පොඩි හැඩයක් තිබුණට දැන් AB ආකරොත් AB ආකරන රේඛාව දෙපසට පද්ධතිය සම්මිතිකද? AB ආකරන රේඛාව දෙපසට පද්ධතියේ සම්මිතිකත්වයක් නැහැ. ඒ කියන්නේ එකමත එක හිටින්න නමන්න නම් ඉතින් මේ පැත්තේ භාගයක් තියෙන්න බෑ. මේ පැත්තේ නැහැනේ මුකුත්. මේ පැත්තේනේ ඔක්කොම ටික තියෙන්නේ. ඒකට AB ආකරන රේඛාවේ දෙපැත්තේ සම්මිතිකත්වයක් නැති හින්දා මේක නමන්න කරන්න නම් බෑ. මෙහෙම නිකන් නමන්න හිතෙන්න පුළුවන්. එහෙම බෑ. එහෙම නමන්න බෑනේ. මොකද්ද?
විරුද්ධයිනේ AB ආකරන රේඛාවේ දෙපැත්තට සම්මිතිකත්වයක් තියෙනවා නම් අපිට නමන්න පුළුවන් මේක නමන්න බෑ. දැන් හැබැයි මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් බලන්න AB ආකරන රේඛාවට අඳින ලද ලම්බ සමච්ඡේදකයක් ඇන්දොත් එහෙම දැන් පොඩි කේස් එකක් තියෙනවා ලම්බ සමච්ඡේදකයක්. ඒ කියන්නේ මෙයාගේ හරිමැදින් රේඛාවක් අඳින්න බෑ මේ පහිනුයි මේ පහිනුයි මැදින් යනවා. ඒක කරදර හින්දා මට පුළුවන් ඔය පහම මේව පහ බෙදීමේව දෙකකට කඩලා දාන්න දෙපැත්තට ප්‍රශ්නයක් නැහැ නේ. පහ බෙදීමේව දෙකකට කඩලා දානවා. මුකුත් වෙනසක් වුන්නේ නැහැ. පහ හැදෙනවනේ ඒ පාරේ. අසාධාරණයක් නැහැ එම් කරයි කියලා. දැන් අපිට ලම්බ සමච්ඡේදකයක් ලස්සනට ඇඳගන්න පුළුවන්. දැන් ලම්බ සමච්ඡේදකය ඇඳලා පස්සේ මෙන්න මේ වගේ ඒකාවක් තමයි එන්නේ මේ මැදින් ඔන්න ඔහම හැඩයක් තමයි එන්නේ. දැන් බලන්න මේ පැත්තට තියෙන දුරයි මේ පැත්තට තියෙන දුරයි සමානයි. දැන් ලම්බ සමච්ඡේදකයෙන් නම් දෙපැත්තට සම්මිතිකත්වය තියෙනවා. ලම්බ සමච්ඡේදකයෙන් දෙපැත්තට සම්මිතිකත්වය තියෙනවා නම් මොකද කරන්න පුළුවන්? ලම්බ සමච්ඡේදකයේ දිගේ පවතින ලක්ෂවල විභව සමානයි. සර්කිට් එකේ ලක්ෂ 3ක් අහු වෙනවා. ලම්බ සමච්ඡේදකයේ දිගේ තියෙන මෙන්න මේ ලක්ෂ 3 විභව සමානයි. මොනවා හරි මේ ලක්ෂය මං x මේ ලක්ෂය y මේ ලක්ෂය z කියලා දාගත්තොත් මෙන්න මේ x y z කියන ලක්ෂවල විභව සමානයි. දැන් විභව සමානයි නම් ලක්ෂවල අපිට පුළුවන් මේ ලක්ෂයකට අල්ලලා ගැට ගහන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ නේ. මෙන්න මේ විභව සමාන ලක්ෂ තුන අල්ලලා ගැට ගහන්න. x වලින් ඇදලා මෙතෙන්ට ගැට ගහන්න, z වලින් ඇදලා මෙතෙන්ට ගැට ගහන්න. දැන් එහෙම ගැට ගහලා සර්කිට් එක අඳින්න බලන්න ඊළඟට. කොහොමද එන්නේ? ගැට ගහලා සර්කිට් එක ඇඳලා මෙනවා. මෙතනින් අල්ලලා මෙතෙන්ට ගැට ගහනවා. නොහොම. මෙතනින් අල්ලලා මෙතෙන්ට ගැට ගහනවා. අන්න. කොහොමද එන්නේ? දැන් මේකේ සමග ප්‍රතිරෝධය හොයන්න පොඩි අදහසක් තියෙනවා. අදහසක් තියෙනවා කියන්නේ මේ පහ බෙදීම දෙකට මේ පහ සමාන්තරගතයි. ඒ හැදෙන එකට මේක ශ්‍රේණිගතයි. ඒ හැදෙන එකට මේක සමාන්තරගතයි. ඒ හැදෙන එක තියෙනවනේ. එතකොට මෙයාට මෙයා සමාන්තරගතයි. මේ හැදෙන එකයි මේ හැදෙන එකයි මෙතන එකක් තියෙනවා. මේ හැදෙන එකයි මෙතනින් හැදෙන එකයි ශ්‍රේණිගතයි. ඔය විදිහට දැන් අපිට ශ්‍රේණිගත සමාන්තරගතව පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ ගාන හදාගෙන ගිහිල්ලා උත්තරයක් ගන්න පුළුවන්. හරි. උත්තරය අරගෙන දාන්න බලන්න chat එකට. දැන් මීට කලින් ඔයාලා මේ ගාන හදන්න ගියා නම් මේ ලක්ෂ තුන මෙහෙම එකට ඈඳන්නේ නැතුව පැහැදිලිව පේන ශ්‍රේණිගත සමාන්තරගත ඒවා ඔයාලට අඳුරගන්න පුළුවන් වුණත් මග හිර වෙනවා ගිහිල්ලා. දැන් මෙහෙම ගත්තට පස්සේ මග හිර වෙන්නේ නැහැ. ඔයාලට හදාගෙන යන්න පුළුවන් පැහැදිලි උත්තරයක් දක්වා හදාගෙන යන්න පුළුවන්. හරි. දැන් මේක බලන්න. A y අතර තියෙන සමග ප්‍රතිරෝධය මෙහෙමනේ ලක්ෂ තුන තියෙන්නේ. A කියලා ලක්ෂයක් තියෙනවා, y කියලා ලක්ෂයක් තියෙනවා, b කියලා ලක්ෂයක් තියෙනවා. AY අතර තියෙන සමග ප්‍රතිරෝධය අපි හොයාගත්තයි කියලා හිතන්න. ඒ හොයාගන්නගේ කැපිටල් R නම් AY අතර මේ පැත්තේ තියෙනවා වගේම සෙට් එකන්නේ BY අතර මේ පැත්තේ තියෙන එකම වගේනේ. එතකොට අන්න ඒක පාවිච්චි කළා AY අතර සමග ප්‍රතිරෝධය හොයාගත්තොත් BY අතර සමග ප්‍රතිරෝධයත් අන්න ඒ අගයට සමානයි. එයත් අපිට R කියලා හිතන්න පුළුවන්. එතකොට මුළු සමග ප්‍රතිරෝධය
අපිට 2r කියලා ගත හැකියි. මෙතන හැදෙන එක්කෙනා මෙතන හැදෙන එක්කෙනා එකතු වෙන්න එන්නේ. හරි. දැන් ay අතර සමග ප්‍රතිරෝධය හොයාගන්න යන්න. දැන් මෙතන 5 බෙදීම 2යි 5යි සමාන්තරගතයි. එතකොට ගුණිතය බෙදීම එකතුවෙන් ගන්න පුළුවන්. ගුණිතය ඇවිල්ලා 5 බෙදීම 2 ගුණ කිරීම 5 බෙදීම එකතුව. එකතුව කියන්නේ මෙතන 2මාරයි 5යි 7මාරයි. 7මාරයි කියන්නේ 15 බෙදීම 2යි. මෙතන එනවා 5 ගුණ කිරීම 5 බෙදීම 2 ගුණ කිරීම 2 බෙදීම 15. මෙයාට මෙයා කැපෙනවා 5 සරක් 1යි 5 සරක් 3යි. එතන එනවා 5 බෙදීම 3යි ඕම් කියලා. එතකොට මේ දෙන්න වෙනුවට මේක දාන්නේ 5 බෙදීම 3. මේ දෙන්න මකලා ඒ වෙනුවට මම දානවා මෙතන 5 බෙදීම 3. එතකොට මෙතනත් තියෙන්නේ 5යි 5 බෙදීම 2යිනේ. මේ දෙන්න මකලා ඒ දෙන්නම් වෙනුවට මම මෙතනින් දානවා 5 බෙදීම 3. හරි. දැන් ලේසි. දැන් මේ 5 බෙදීම 3යි මේ 5යි ශ්‍රේණිගතයි මේ දෙන්න එකට එකතු කරන්න පුළුවන්. මේ දෙන්නේම ශ්‍රේණිගතයි කියලා ගන්න එපා. ඒ ලක්ෂය එහෙම වුණොත් නැති වෙනවා. සමග ප්‍රතිරෝධය හොයන්න තියෙන ලක්ෂය නැති වෙනවානේ. ඒ වුණොත් අපිට ගාන හදන්න වෙන්නේ නැහැ. මේ දෙන්න ගන්න එක ප්‍රශ්නයක් නැහැ. 5 බෙදීම 3යි 5යි. ශ්‍රේණිගතයිනේ. ශ්‍රේණිගතයි කියන්නේ නිකම්ම එකතු කරන්න පුළුවන්. පහ ධන 5 බෙදීම 3. 3 පොදු හරය විදිහට ගත්තම 15යි 5යි 20යි 20 බෙදීම 3ක් එන්නේ. එතකොට මේ දෙන්න වෙනුවට මම මෙතනින් දා ගන්නවා 20 බෙදීම 3ක්. දැන් ඒ 20 බෙදීම 3යි මේ 5යි සමාන්තරගතයි. ගුණිතය බෙදීම එකතුව. 20 බෙදීම 3 ගුණ කිරීම 5 බෙදීම 20 බෙදීම 3 ධන 5. 20 බෙදීම 3 ගුණ කිරීම 5 මෙතන 3 පොදු හරය ගත්තම මෙතන 15ක් එන්නේ 15 20යි 35යි 35 බෙදීම 3ක් නෙන්නේ ගුණ කිරීම දානවා අනිත් පැත්ත ගාලා 3 බෙදීම 35යි මේ තුනට මේ තුන කැපෙනවා 5 සරක් 1යි 5 සරක් 7යි 20 බෙදීම 7ක් එනවා මේ දෙන්නම් වෙනුවට අර තනියෙක් කෙනෙක් දාන්න පුළුවන් 20 බෙදීම 7යි කියලා. දැන් බලන්න මේ 20 බෙදීම 7යි මේ 5යි ශ්‍රේණිගතයි. මැදෙන් මොකුත් නැහැනේ. ශ්‍රේණිගතයි කියන්නේ කෙලින්ම එකතු කරන්න පුළුවන්. විස්ස බෙදීම 7යි 5යි. පොදු හරය 7 එතන 20 7 පහ 35යි. එතකොට එනවා 55 බෙදීම 7ක්. මේ දෙන්නම් වෙනුවට මම දානවා 55 බෙදීම 7ක්. මෙයාට මෙයා ආයි සමාන්තරගතයි. මේ දෙන්නගේ සමකය ගමු 55 බෙදීම 7යි 5 බෙදීම 3යි ගුණිතය බෙදීම එකතුව. මේක මම සුළු කරගන්න යන්නේ නැහැ කරදරයිනේ 55 ගුණ කිරීම 5 බෙදීම 21ක් තියෙන්නේ. මෙයා බෙදීම මෙතන පොදු හරය 7 3 21 ගත්තා. මෙයා 3ෙන් ගුණ වෙනවා 55 3ෙන් ගුණ නම් 115යි. එකතු කිරීම මෙයා 7ෙන් ගුණ වෙනවා මෙයා 35යි.
එතකොට මෙතන 55 මම පහෙන් ගුණ කරන්නේ නැහැ. 55 ගුණ කිරීම 5 බෙදීම 21 ගුණ කිරීම 21 බෙදීම 150 120 150 21 21 කැපෙනවා. පස්වරක් 30යි. එකයි. මේකත් පස්වරක් බෙදෙනවා. පස්වරක් 11යි. පස්වරක් 6යි. 11 බෙදීම 6ක් එන්නේ. මෙතන එනවා AY අතර සමකය 11 බෙදීම 6යි කියලා. එතකොට මෙන්න මේ 11 බෙදීම 6යි කියලා කියන්නේ AY අතර සමක ප්‍රතිරෝධය. මෙයා තමයි අපි R කියලා අර හිතුවේ. සර් ඔව්. 55 3න් වැඩි වුණාම 165 නෙවෙයිද? 55 3න් ගුණ කරාම 105 වෙන 165යි. ඔව්. 165යි. 165 35 කියන්නේ 170යි 200යි නේ. පනස්පා ගුණ කිරීම 5 බෙදීම 21 ගුණ කිරීම 21 බෙදීම 165 35 කියන්නේ 200යි. මෙයාට මෙයා කැපෙනවා. පස්වරක් 1යි පස්වරක් 40යි. පස්වරක් 11යි පස්වරක් 8යි. 11 බෙදීම 8යි නේ. කොලාවේදී මටයි R කියන එක කෙනානේ. එතකොට මට ඕනේ 2යි R. එතකොට 2යි R කියන එක කෙනා එනවා. 2 ගුණ කිරීම 11 බෙදීම 8. ඉවරක් 4යි. 11 බෙදීම 4යි ඕම් කියනවා. මොන සමකය? හරි මේක තමයි දෙවෙනි ක්‍රමය. එතකොට මේ හැම එකම 5යි. මේකෙත් මෙන්න මේ AB කියන ලක්ෂ දෙකක් තියෙනවා. මෙන්න මෙතන A කියන ලක්ෂයක් තියෙනවා. මෙතන B කියන ලක්ෂයක් තියෙනවා. දැන් මේ ලක්ෂ දෙක අතර සමක ප්‍රතිරෝධය හොයන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම අර තේරුම් ගන්න ඕනේ දැන් කලින් කියලා දුන්න විදිහටම AB ආකරන රේඛාවෙන් දෙපැත්තට පද්ධතිය සම්මිතික නැහැ. හැබැයි මෙතන ලම්බ සමච්ඡේදකයක් ඇඳ ගන්න පුළුවන් නේ. මේ පහේ එක කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ. මම මෙහෙම බෙදලා දැම්මා කියලා දෙපැත්තට. පරිපතේට හානියක් වෙන්නේ නැහැ නේ. පැත්තට පහ බෙදීම 2යි. පහ බෙදීම 2යි. ඔම් බෙදලා දානවා. එතකොට දැන් අර කලින් වගේම AB ආකරන රේඛාවේ දෙපැත්තට සම්මිතිකත්වයක් තිබුණ නැති වුණාට AB ආකරන රේඛාවට ලම්බ සමච්ඡේදකයක් මේක ඇඳ ගන්න පුළුවන්. ඔහොම නෙන්නේ. දැන් ඔන්න මෙතන ලියා ගන්න වැදගත් අරු ලකුණක් දාලා සමග ප්‍රතිරෝධය සෙවීමට ඇති ලක්ෂ දෙක යාකරන රේඛාවට ලම්බ සමච්ඡේදකයක් ඇඳිය හැකි නම් ලම්බ සමච්ඡේදකයක් ඇඳිය හැකි නම් එම ලම්බ සමච්ඡේදකයේ දිගේ පවතින සංදිවලදී එම ලම්බ සමච්ඡේදකය දිගේ පවතින සංදිවලදී
එම සම්බන්ධ ලම්බ සමච්ඡේදකයේ දිගේ දෙපසට වෙන් කළ හැක. මේක හරියට තේරුම් ගන්න. කියන්නේ ලම්බ සමච්ඡේදකය දිගේ මොනවා හරි හන්දි තියෙනවා නම් මෙතන එක හන්දියයිනේ තියෙන්නේ. මෙතන මේ හන්දිය තියෙනවා. මේ හන්දිය කම්බි කීයක් සෙට් වෙලා තියනවද? මේ පැත්තෙන් එකයි, 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 මේ පැත්තෙන් එකයි. ඔක්කොම කම්බි මේකේ 6ක් සෙට් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ කම්බි ලම්බ සමච්ඡේදකයේ දිගේ දෙපැත්තට තමයි වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙන් කරත හැකි. දැන් මෙහෙම මොනවා හරි ඔන්න ওই විදිහට හන්දියක් තියෙනවා නම් මේ ලම්බ සමච්ඡේදකයේ තියෙන්නේ කොයි පැත්තටද කියලා බලන්න ඕනේ. ලම්බ සමච්ඡේදකයේ ඉන්නේ මේ පැත්තට නම්. කොහොමනම් ලම්බ සමච්ඡේදකයේ ඉන්නේ. මේ ඇවිල්ලා ලම්බ සමච්ඡේදකයේ. මෙන්න මේ දිගේ දෙපැත්තට තමයි කඩන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාව කඩන්න පුළුවන් මෙහෙම මෙහෙම. ඒ කියන්නේ මේ මෙන්න මේ හන්දියෙන් දෙපැත්තට වෙන් කරන්න පුළුවන්. මෙහෙම මෙහෙම. ඒ කියන්නේ මෙතනින් වෙන් කරන්න පුළුවන් මෙහෙම. දිගේ දෙපැත්තට කඩලා තියෙන්නේ ලම්බ සමච්ඡේදකයේ දිගේ. මේ පැත්තටයි මේ පැත්තටයි තමයි කඩලා තියෙන්නේ ලම්බ සමච්ඡේදකයේ දිගේ. ලම්බ සමච්ඡේදකෙන් දෙපැත්තට එහෙම කඩන්න බෑ. ඒ කියන්නේ දැන් මෙන්න මේ හන්දි දෙක මෙහෙම මෙහෙම විදිහට ඈඩ් කරන්න බෑ. මේක වැරදි. මෙහෙම බෑ. ලම්බ සමච්ඡේදකයේ දිගේ දෙපැත්තට විතරයි කඩන්න පුළුවන්. ලම්බ සමච්ඡේදකයෙන් දෙපැත්තට කඩන්න බෑ. ඒක තේරුම් ගන්න. එතකොට දැන් මේ හන්දියෙන් මෙතන මෙන්න මේ හන්දිය වෙන් කරන්න පුළුවන්. කොහොමද වෙන් කරන්න පුළුවන්? වෙන් කරන්න පුළුවන් මෙන්න මේ දෙන්න මෙතනින් හැරලා යනවා. මේ දෙන්න මෙහෙම හැරලා යනවා. එතකොට මෙයා මෙහෙම දිගට තියෙනවා. මේ පැත්තටයි මේ පැත්තටයි වෙන් කරන්න බෑ. උඩටයි යටටයි ලම්බ සමච්ඡේදකයේ දිගේ විතරයි වෙන් කරන්න පුළුවන්. ඔන්න ඔය තියරි එක පාවිච්චි කළා මෙහෙම තමයි කරන්න පුළුවන්. මෙන්න මේක පාවිච්චි කළා දැන් ඔයාලට පුළුවන් මේ ගාන හදාගෙන යන්න. කොහොමද හදන්නේ? දැන් ගන්න පුළුවන් මේ දෙන්න ශ්‍රේණිගතයි. එතකොට මේ දෙන්නත් ශ්‍රේණිගතයි. මෙතන කොහොමත් පහක් නේ තිබ්බේ. මෙතන කොහොමත් පහක්. පහ බෙදීම දෙකයි පහ බෙදීම දෙකයි ඔන්න පහක් හැදෙනවා. මේ පහයි පහයි ඔන්න 10ක් හැදෙනවා. මේ පහයි පහයිනු 10ක් හැදෙනවා. මෙතන ආයි පහක් හැදෙනවා. මේ පහයිනු 10ක් හැදෙනවා. මේ 10යි 5යි ගුණිතේ බෙදීම එකතුව. ගුණිතේ කියන්නේ 50යි එකතුව කියන්නේ 15යි. 50 බෙදීම 15යි. මෙතනත් 50 බෙදීම 15යි. මේ තුන් දෙනා එකතු වෙන්න ඕනේ. එතකොට මේ පහයි මේකයි එකතු වෙන්නේ. මේ පහයි ඉස්සෙල්ලා එකතු කරගන්නම්. මම 10යිනේ. ඉතින් ඒ පහයි එකතු කරා. 10ට මේක එකතු කරන්න ඕනේ. එතකොට පොදු හරය 150 පොදු හරය 15 ගත්තොත්
පොදු හරය 15 ගත්තොත් මෙතන 15 ගුණලා 150 150 200 වෙදින් 15ක් එන්නේ මේ දෙන්න එකතු කරා. පහෙන් බෙදාගමු පහෙන් 40යි. පස්සරත් 3යි 40 බෙදීම 3යි. 40 බෙදීම 3යි 10යි සමාන්තරගතයි. එතකොට ගුණිතය බෙදීම එකතු වෙන්නේ. 40 බෙදීම 3 ගුණ කරනවා 10 බෙදීම එකතුව. එකතුව 40 බෙදීම 3ට 10ක් එකතු වෙනවා. මෙතන එනවා 40 බෙදීම 3 ගුණ කිරීම 10. මෙතන 3 පොදු හරය ගත්තාම 30 40 70 බෙදීම 3යි. අනිත් පැත්ත ගහනවා 3 බෙදීම 70යි. මෙයාට මෙයා කැන්සල් වෙනවා. මේ බිඳුවට මේ බිඳුවක් කැපෙනවා. එතන 40 බෙදීම 7ක්. ඒ 40 බෙදීම 7යි මේ පායි ශ්‍රේණිගතයිනේ. එතකොට මේ පහේව දෙක ඉස්සෙල්ලා එකතු කරලා ඉන්නම් මම පහේව දෙක එකතු කරාම 10යි. එතකොට 10ට 40 බෙදීම 7 එකතු වෙන්න ඕනේ. එතකොට 7 පොදු හරය ගත්තම 7ෙන් ගුණ කරනවා 70/40යි 110 බෙදීම 7යි. දැන් තියෙන්නේ ඉතින් මෙන්න මේ 110 බෙදීම 7යි 50 බෙදීම 15යි. මේ කට්ටිය සමාන්තරගත දෙන්නේ නින්නේ. එතකොට ඉතින් පහෙන් බෙදලා දාම පහේ පස්සරත් 10යි පස්සරත් 3යි 10 බෙදීම 3යි. ගුණිතය බෙදීම එකතුව 110 බෙදීම 7 ගුණ කිරීම 10 බෙදීම 3. බෙදීම එකතුව 110 බෙදීම 7 ධන 10 බෙදීම 3. කොහොමද තියාගන්නම් මම 110 ගුණ කිරීම 10 බෙදීම 21 බෙදීම මෙතන 21 පොදු හරය ගන්නවා 110 3 330යි ධන 70යි. 110 ගුණ කිරීම 10 බෙදීම 21 අනිත් පැත්ත ගහනවා 21 බෙදීම 330යි 70 400යි. 21ට 21 නම් කැපිලා යනවා. බිංදු දෙකකට බිංදු දෙකක් කපලා දාතයි. උත්තර එන 11 බෙදීම 4යි කියලා. මොන ක්‍රමෙන් හදුවත් උත්තරේ එකම එන්න ඕනේ. හරි මේක වෙලා 2015 10 වෙනි ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නේ ඔයාලා හදාගෙන යන්න ගියොත් එහෙම නිකන් කලබලයට හදාගෙන යන්න ගියොත් දැන් මේ දෙන්න ඔන්න ශ්‍රේණිගතයි මේ මෙයාට මෙයා සමාන්තරගතයි. උතනින් එකක් ගන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් එකක් ගන්න පුළුවන්. පැහැදිලිව පේනේවා එච්චරයි තියෙන්නේ. එතනින් එහාට බෑ මේක හිර වෙනවා. හරිද? කියන්නේ මම මේ ගාන හදද්දී පේපර් එකේදී තර්ක කරපු විදිය තමයි දැන් මම මේ කියන්නේ. හරිද? ඒතකොට මම මේක හදාගෙන ගියා. දැන් මට ඉස්සෙල්ලාම වෙන පැහැදිලිව පේන ඒවා තියෙන හින්දා මම එහෙම හදාගෙන ගියා. හැබැයි දෙකක් විතර හදනකොට එතනින් එහාට හදන්න බෑ හිර වෙනවා. ඒ හිර වුණාට පස්සේ මම කල්පනා කරා එහෙනම් මේකේ මොකක් හරි වෙන මොකක් හරි එකක් තියෙන්න ඕනි කියලා කල්පනා කරා. ඊට පස්සේ මට තේරුණා මේකේ මෙන්න මේ දාලා තියෙන මෙන්න මේ කම්බි කෑලි තුන හින්දා තමයි මේක හිර වෙන්නේ කියලා. ඒ තර්කෙන් මම බැලුවා මෙන්න මේ කම්බි කෑලි තුන අයින් කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් තියනවාද කියලා. මේ කම්බි කෑලි තුන අයින් කරන්න පුළුවන් ක්‍රමයක් තියනවාද කියලා.
හෙව්වා. එතකොට මේ කම්බි කෑලි තුන සෙට් වෙලා තියෙන ලක්ෂ ටික මම බලුවා. මෙතන A B AB මෙතන C D මෙතන E F මෙන්න මේ ලක්ෂ අතරනේ සෙට් වෙලා තියෙන්නේ. මම මෙන්න මේ කම්බි කෑලි තුන මොකක් හරි ක්‍රමයකින් අයින් වුණයි කියලා හිතන්න. අයින් වුණා කියලා හිතුවොත් එහෙම දැන් මේ ගානේ ඇති දෙයක් නැහැ. දැන් එහෙම වුණොත් මේ ගානේ මේ පාරෙත් 5යි මේ පාරෙත් 5යි මේ පාරෙත් 5යි මේ පාරෙත් 5යි පහේවා හතරක් තියෙන්නේ. එතකොට ඒ පාරවල් ටිකේ ගත්තා ඊට පස්සේ මේ ආර්ට එකතු කරා ඊට පස්සේ ගාන හදා යන්න තියෙන්නේ. එතන මට තේරෙනවා මොකක් හරි ක්‍රමයක් ඇති කියලා මේක අයින් කරගන්න. දැන් මොකක්ද තියෙන ක්‍රමේ? දැන් බලන්න මේ ටික මනක්කල්පිතව මම අයින් කරොත් එහෙම කොහොමද වෙන්නේ වැඩි? වෙන්නේ වැඩි මෙතනින් එනවා ධාරාවක්. ධනාග්‍රයෙන් එන්නේ. ධනාග්‍රයෙන් මෙහෙම එනවා ධාරාවක්. මේ ධාරාව මම අයි කියලා හිතුවොත් එහෙම මේ ධාරාව බෙදෙන්න තියෙනවා පාරවල් හතරක්. මේ පාරට මේ පාරට මේ පාරට මේ පාරට මේ පාරවල් හතරෙන් ගිහිල්ලා ආයි එකතු වෙලා අයි කියන ධාරාව හැදිලා මෙතනින් පල්ලෙහාට යනවා. ඕකනේ වෙන්නේ වැඩි. දැන් එතකොට මේ පාරේ ප්‍රතිරෝධයත් 5R මේ පාරේ ප්‍රතිරෝධයත් 5R මේ පාරේ ප්‍රතිරෝධයත් 5R මේ පාරේ ප්‍රතිරෝධයත් 5R. එතකොට අනිවාර්යයෙන්ම දැනගත්තා මේ හැම පාරෙම ප්‍රතිරෝධ සමානයි කියන්නේ බාධා එකයි කියන්නේ ගලන ධාරා සමානයි. ගලන ධාරා සමානයි. එතකොට මෙතනින් I ධාරාවක් යනවා නම් මෙතනින් IR විභවස්මක් මෙතනින් IR විභවස්මක්. දෙකයි IR විභවස්මක් තමයි මේ ලක්ෂය අතර තියෙන්නේ. එතකොට මෙතනින් I ධාරාවක් යනවා නම් I වතාවක් 2R කියන්නේ මෙතනත් තියෙන IR විභවස්මක් AB ලක්ෂවල විභව සමානයි. ඔය විදියටම CD ලක්ෂවල විභව සමානයි. ඔය විදියටම EF ලක්ෂවල විභව සමානයි කියලා හොයාගත්තා මම. ඒ කියන්නේ මනක්කල්පිතව දැන් කම්බි තිබුණ නැත්තම් මෙන්න මේ කියන ලක්ෂවල විභව සමානයි. ඉතින් විභව සමාන ලක්ෂ අතර මෙහෙම කම්බි දැම්ම කියලා ඉතින් වැඩක් නැහැනේ. කම්බි දැම්ම කියලා එයාලගේ ධාරා ගලන්නේ නැහැ. විභව සමාන ලක්ෂ අතර මෙහෙම කම්බි හරි ප්‍රතිරෝධ හරි මොනවා හරි සෙට් කරා කියලා ඉතින් වැඩක් නැහැ. ඒ වගේ ධාරා ගලන්නේ නැහැනේ. ඉතින් ධාරා නොගලන සම්බන්ධ කම්බි ප්‍රතිරෝධ අපිට සර්කිට් එකකින් අයින් කරගන්න පුළුවන්. අන්න ඒ තියරි පාවිච්චි කරලා ඒ ටික අයින් කරා දැන් ගාන හදා යන්න පුළුවන්. දැන් ඔය ධාරාව බෙදෙන එකෙන් හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිරෝධ දුර ක්‍රමයෙන් හිතන්නත් පුළුවන්. දැන් බලන්න මේ පැත්තේ මේ ලක්ෂය මොකක් හරි x මේ ලක්ෂය y කියලා දාගත්තොත් ඔන්න xy ලක්ෂ අතර තියෙන සමග ප්‍රතිරෝධය හොයාගත්තොත් අපිට වැඩි කොට දාගත හැකිනේ. x ට a වල ඉඳන් තියෙන කෙටිම ප්‍රතිරෝධ දුර 2r. b ට x වල ඉඳන් තියෙන කෙටිම ප්‍රතිරෝධ දුර 2r. y වල ඉඳන් තියෙන කෙටිම ප්‍රතිරෝධ දුර 3r. b වල ඉඳන් y ට තියෙන කෙටිම ප්‍රතිරෝධ දුර 3r. ප්‍රතිරෝධ දුර ක්‍රමයෙන්ුත් අපිට මනසෙන් හිතලා ගන්න පුළුවන් මේ ලක්ෂ දෙකේ විභව සමානයි. දැන් C ලක්ෂය සැලකුවොත් එම x වල ඉඳන් මේ පාරනේ කෙටිම පාර 3r පාරක් තියෙන්නේ. y ට තියෙන්නේ 2r පාරක්. ඉතින් d වල ඉඳනොත් x ට තියෙන්නේ කෙටිම පාර 3r පාරක් y ට තියෙන්නේ 2r පාරක්. ඒතර මෙයයි විභව සමානයි. මෙයයි ඒ විදිහටම හිතලා ගන්න පුළුවන් විභව සමාන ලක්ෂ දෙකක් කියලා. විභව සමාන ලක්ෂ අතර ඉතින් ප්‍රතිරෝධයක් දැම්මත් සම්බන්ධ කම්බියක් දැම්මත් ඒ වගේ ධාරා ගලන්නේ නැහැනේ. ඉතින් අපිට ඒව අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික අයින් කළා දැම්මා. අයින් කළා දැම්මම පස්සේ ඉතින් ගාන හදන එක ඉතින් ඊටු ටික හදන්න දෙයක් නැහැ. 5IR පාරවල් හතරක් තියෙන්නේ. සමග ප්‍රතිරෝධය එනවා 5IR බෙදීම 4ක්. ඊට පස්සේ ඒ හැදුන එකට මෙයා ශ්‍රේණිගතයි R කියන එක න. එතකොට මුළු සමග ප්‍රතිරෝධය එනවා පද්ධතියේ 9R බෙදීම 4ක්. මෙතන 9යි වෝල්ට්. මුළු සමග ප්‍රතිරෝධය 9R බෙදීම 4යි. දැන් V සමාන IR දානවා. මේකෙන් ගන්න ධාරාවනේ යන්නේ. පරිපතෙන් ඇද ගන්න ධාරාව I කියලා හිතුවොත් V සමාන IR දානවා.
V9යි ධාරාතය හොයන්න තියෙන්නේ R ඇවිල්ලා 9යි R බෙදීම 4යි. එයාට මෙයා කැපිලා ගිහිල්ලා I කියන එක කෙනා ගන්න පුළුවන්. 4 බෙදීම R කියලා. මේකේ තියෙන ගණන් 100 ගානම කියන්නේ අර හදන ක්‍රමේ කිසිම අවුලක් නැතුව පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ බලලා ගාන කියන්නේ උත්තරේට අනුව ගාන ආදලා උත්තරේ ගන්න එක නෙමෙයි. ඒක තේරුම්න්නේ නැහැ. මොකද ඔය ගානම ආයිසරයක් විභාගෙට එන්නේ නැහනේ. කියන්නේ concept එක තේරුම් ගන්න තමයි ප්‍රශ්න කරන්නේ. නැත්තම් මේ ප්‍රශ්න පාඩම් කරගන්න නෙමෙයි. ප්‍රශ්න කරලා ඒවට අදාළව පාඩම් මේ ගොඩ දාගන්න සබ්ජෙක්ට් තමයි අර බයෝ කෙමිස්ට්‍රි එහෙම පුළුවන්. බයි ෆිසික්ස් වල එහෙම බෑ. ෆිසික්ස් වල සමහර ප්‍රශ්න ඔයාලා දැකලා ඇති එකම වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒවා බොහොම අඩුයි එහෙම තියෙනවා. කියන්නේ concept එක තේරුම් ගන්න එක තමයි කරන්න ඕනේ ප්‍රශ්න කරන එකෙන්. ප්‍රශ්න මේ ගැටලු විසඳන එකෙන් ඒක තමයි බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ ටියුට් එකේ මම ඔක්කොම අර උත්තරත් දැම්මේ ඔයාලට අර ඒ විශ්වාසයේ කන්ෆිඩන්ස් එක එන්න ඕනේ. එහෙනම් මට මේකෙන් ඕන එකක් පුළුවන් කියන එක. මම හිතනවා දැන් ඕකේ තිබ්බ ගොඩක් ගණන් මම කරා ඔය සාමාන්‍යයෙන් පන්ති වල උගන්වන්නේ නැති මෙතඩුත් මම කියලා දුන්නා ප්‍රතිරෝධ දුර ක්‍රමයේම සාමාන්‍යයෙන් කියලා දෙන්නේ නැහැ පන්ති වල. මේ ඒ වගේ ඒවත් මම කියලා දුන්නා. ඒ කියන්නේ මේ අර කිසිම පැටලිල්ලක් නැතුව උත්තර ගන්න පුළුවන් වෙන්න තමයි ඕවා මම කියලා දුන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික ඔය සමග ප්‍රතිරෝධ හොයන්න තියෙනවා එහෙම තව ක්‍රම වලින් කරන්න try කරන්න. තව ක්‍රම වලින් කරන්න try කරන්න. මේ ටික ඔක්කොම කරලා මේ ටික ඔක්කොම කරලා මේ ටියුට් එක සම්පූර්ණ කරලා ඔයාලා වෙන කට්ටිය උගන්නන්නේ බැලුවට කමක් නැහැ. කියන්නේ මම ඊළඟට උගන්නන කොටසත් අර වෙන ඒව බලලා මේක බලද්දි පොඩ්ඩක් ඒ කියන්නේ මට සැටිස් නෑ. ඊට පස්සේ ඔයාලා වෙන ක්‍රම වලින් කරන්න යනවනේ. ඒකින්ද يعني මේ ඔයාලා ඉගෙනගෙන නැතුව එනවා නම් මට ලේසි උගන්නන්න. හරි. එහෙනම් මේ මම අදට නතර කරනවා. ඊළඟ දවසේ කරන්න තියෙන්නේ දැන් මේ ටියුට් එක ඉවරයි සම්පූර්ණයෙන්ම. ඊළඟ දවසේ අලුත් කොටසක් තමයි තියෙන්නේ. මේ ඉවර කරේ මේකේ බරම කෑල්ල. ඊට පස්සේ තියෙන්නේ මේ තව තියරි ටිකක් තමයි උගන්වන්න තියෙන්නේ. ඒ ඔය කෝෂ ගැනයි කර්ච් ඔෆ් කියලා එකක් තියෙනවා. ඒවා එහෙම එච්චර ලොකුවට එහෙම කන්ෆියුස් වෙන දේවල් නෙමෙයි. එකම විදිය ටිකක් තියෙන්නේ. මේ මම කරපු කොටසෙන් තමයි ගොඩක් වෙලාට MCQ එහෙම එන්නේ. රචනා ප්‍රශ්න වල බේස් එක තියෙන්නේ මේ කරපු ටිකෙන්. ඒකින්ද මේ ටික හොඳට ආයෙසරයක් බලන්න. ආයෙසරයක් බලන්න ප්‍රශ්න කරන්න තව ක්‍රම තියෙනවද කියලා බලන්න. අර උත්තර අරගෙන හැබැයි ඒ වගේ පොඩි අවුල් තියෙන තැන් තියෙනවා නම් ඒව මට දාන්න. අවුල් තියෙන පොයින්ට් තියෙනවා නම් දාන්න. මේක මෙහෙම ගන්න පුළුවන්ද මෙහෙම ගන්න බැරිද? අර මොන මෙතඩ් එකෙන් කරත් උත්තරේ එකම වෙන්න ඕනේ. උත්තර වෙනස් වෙන්න බෑ. මෙතඩ් එක වෙනස් වෙනකොට උත්තර වෙනස් වෙන්න විදියක් නැහැ. මොකක් හරි ඔයාලා වැරද්දක් කරලා තියෙනවා. නැත්තම් මේ මෙතඩ් එක ඔයාලා එතෙන්ට දාන්න බෑ. ඒ කන්ඩිෂන් එක දාන්න බැරි ප්‍රශ්නයක් හරි තියෙන්න ඕනේ. කොට ඔයාලා මොකක් හරි ගානක් හදලා එක ක්‍රමයකින් හදාගත්තා කියන්නකෝ. දැන් තව ක්‍රමයකින් හදන්න ගිහිල්ලා ඒ ගාන හදන්න බෑ. හදන්න බැරිනවා එක ක්‍රමයකින් හදාගත්තනේ කියලා ඒක අතහැරලා දාන්න එපා. එහෙම කරන්න එපා. එහෙම කරන්නේ නෑ සාමාන්‍ය තාර්කික ළමේ. එහෙම කරන්න එපා. එහෙම කරොත් ෆිසික්ස් පුළුවන් වෙන්නේ ගන්න බැරි වෙයි. ඒතකොට බලන්න ඕනේ ඇයි බැරි වුනේ කියලා. ඒ ක්‍රමෙන් ඇයි බැරි? ඒ ක්‍රමෙන් ඇයි බැරි වුනේ? මේ ඇයි ඒක දාන්න බැරි එතෙන්ට කියන එක හොයන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාලට ඒ concept එක නැත්තම් theory එකේ ඒ කියන්නේ applies ටික හරියට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින්. එහෙම නැතුව නිකන් ගණන් කඩපාඩම් කරලා ෆිසික්ස් කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් කරන ටික හරියට කරන්න. ඒ කියන්නේ ගොඩක් බදාගෙන අර ටිකක් කරනවට වැඩිය ටිකක් තෝරගෙන ගොඩක් කරන එක හොඳයි. කියන්නේ ඔයාලා කරන ටික හරියට කරන්න. කරන ටිකෙන් කියන්නේ ලකුණු ඔක්කොම ගන්න try කරන්න. මේ හරි. එහෙනම් මම අදට මේ ක්ලාස් එක ඉවර කරනවා.
ඊළඟ දවසේ හම්බෙමු මම ගෲප් එකට දාන්න ඊළඟට ක්ලාස් තියෙන දවසේ